Welcome to my Bright Path English YouTube channel. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට අවශ්‍ය සියලුම දෙනා අනිවාර්යයෙන්ම නැරඹිය යුතු වීඩියෝවක් තමයි අද මම ඔබට අරගෙන එන්නේ. වසර 25ක් තිස්සේ සිසුන් දහස් ගණනකට උගන්වා ලබාපු අත්දැකීම් පදනම් කරගෙන ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට අවශ්‍ය නිවැරදි මාවත පෙන්වුම් කිරීමට තමයි අද දින මම ඔබට උත්සාහ කරන්නේ. අපි ඕනෑම කාර්යයක් සාර්ථකව නිම කරන්නට නිවැරදි පාත් එක හඳුනා ගන්න ඕනේ. එම නිවැරදි පාත් එක හඳුනාගත්තේ නැත්නම් අපිට එම කාර්යය නිම කිරීම සඳහා කිසියම් කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ වගේම අපහසු වෙන්නත් පුළුවන්. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නට අවශ්‍ය සැමට සියලු දෙනාම මුලින්ම හඳුනා ගන්න ඕනේ නිවැරදි පාත් එක. එසේ නොවුනොත් විවිධ පුද්ගලයන් කියන දේවල් අහලා නැත්නම් විවිධ උත්සාහයන් දරන්න වෙනවා. ඒ දරුවට අපේ අරමුණට යන්න බැරි වෙන්න පුළුවන්. අපිට පුළුවන්කම තියෙනවා පුද්ගලිකව මේ ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න. එහෙනම් අද දින මම මේ කරන්නේ මෙන්න මේ කාර්යය. ඒ කියන්නේ ඔබට තනියම ස්වාධීනව මේ ගමන යන්න අවශ්‍ය පාතය කියලා දෙන්න තමයි මම අද උත්සාහ කරන්නේ. එතකොට කාවත් මත ඔබට යැපෙන්න ඕනේ නැහැ. කවුරුත් කියන දේවල් අහන්න ඕනේ නැහැ. ඔබ දන්නවත් නිවැරදි පාත් එක. ඔබට පුළුවන් ඔබේ අවශ්‍යතාවය පරිදි ඔබේ කෙටි කාලයක් තුල මේ ගමන නිමා කරන්න. එහෙනම් ඒ අරමුණ කරා යන්න. අන්න ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකස් කරලා දෙන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. එහෙනම් අපි ලෙසන් එකට යමු. ඕනෑම භාෂාවක ලිවිං ලැන්ග්වේජ් එකකින් අපි කරන කාර්යයන් හතරක් තියෙනවා. අන්නේ කාර්යයන් හතර තමයි පළවෙනි එක තමයි ස්පීකින්. Number 2 writing. Number 3 reading. Number 4 listening. මෙන්න මේ කාර්යයන් හතර තමයි ලිවිං ලැන්ග්වේජ් එකකින් නැත්නම් භාෂාවකින් අපි කරන්නේ. ස්පීකින්, රයිටින්, රීඩින්, ලිසනින්. දැන් අපි මොහොතක් හිතන්න ඕනේ මෙන්න මේ කාර්යයන් හතර ඉංග්‍රීසි භාෂාවේ මොන වගේන්ද අපි කරගන්නේ. මේ කාර්යයන් කර ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාව භාවිත කරන්නේ මොනවද කියන එක තමයි අපි මොහොතක් හිතන්න ඕනේ. right? එහෙම හිතලා අන්නේ අවබෝධය තියෙනවා නම් අපිට පුළුවන් ඊට අවශ්‍ය පසුබිම සකස් කරගන්න. right? අපි එහෙනම් බලමු මෙන්න මේ කාර්යයන් හතර කර ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාවේ මොනවද භාවිතා කරන්නේ. ස්පීකින්, රයිටින්, රීඩින් සහ ලිසන් කර ගැනීම සඳහා අපි ඉංග්‍රීසි භාෂාවේ භාවිතා කරන්නේ සෙන්ටන්ස් කියන ඒවා. එසේනම් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා කියන්නේ මොකද්ද? සෙන්ටන්ස් නිර්මාණය කරන්න ඉගෙන ගන්න එක. සෙන්ටන්ස් එකක් නිර්මාණය කරන්න නිවැරදිව අපිට පුළුවන් නම් අපි දන්නවා නම් අපිට ඉංග්‍රීසියෙන් වැඩ කරන්න පුළුවන්. අපිට කතා කරන්න පුළුවන්. අපිට ලියන්න පුළුවන්. ඒ වගේම අපිට කියවන්න පුළුවන්. හේතුව අපි මේ පොතක් ගත්තොත් මගේ අතේ පොතක් තියෙනවා. මේ පොත සම්පූර්ණ ලියලා තියෙන සෙන්ටන්ස් වලින්. මේ සෙන්ටන්ස් එක අපිට නිර්මාණය කරගන්න පුළුවන් නම් පොතක් මුණක් ලියන්න පුළුවන් අපිට ඉංග්‍රීසි වලින්. ඒ වගේම O-level exam එක, A-level exam ගත්තහමත් ඒ පේපර් එකේ අහන්නෙත් අපිට රයිටින් ස්කිල් එක චෙක් කරනවා. ඒ වගේම ඒ වගේ ස්කිල් චෙක් කරනවා. මෙන්න මේ හැකියාව සෙන්ටන්ස් නිර්මාණය කිරීමේ හැකියාව තියෙන කිසි ගැටලුවක් නැතුව අපිට මේවා සාර්ථකව කරගන්න පුළුවන්. අපි එහෙනම් බලන්න ඕනේ මෙතන ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන එකේදී සෙන්ටන්ස් එකක් හදන්නේ කොහොමද කියන එක. දැන් මම පොඩි උදාහරණයක් ගන්නවා මෙතනදී. අපිට යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා ඔහුට වඩු කර්මාන්තය පිළිබඳ ඉගෙන ගැනීමට අවශ්‍යයි. එහෙනම් මේ පුද්ගලයා කිසියම් මේ වඩු කර්මාන්තය පිළිබඳ උගන්වන තැනකට යන්න ඕනේ. ඒ ආයතනයකට ගියන් පස්සේ ඔහුට ශිල්පීය දැනුම ලැබෙනවා. ශිල්පීය දැනුමත් එක්ක ඔහුට අවශ්‍ය වෙන අත්‍යවශ්‍ය දෙයක් තමයි
ඒ ගෘහ භාණ්ඩ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය උපකරණ ලී දඬු මෙන්න මේවා අවශ්‍යයි. මෙන්න මේ ශිල්පීය දැනුමයි උපකරණ ටිකයි ඒ දැවට ඒ වගේ දේවල් භාවිතා කරලා කාලයක් තිස්සේ පුහුණුවත් සමග ඔහුට ගෘහ භාණ්ඩයක් නිර්මාණය කිරීමේ හැකියාව අනිවාර්යෙන් ලැබෙනවා. ඒක කාලයක් තිස්සේ කර පුරුද්දත් සමග තමයි ලැබෙන්නේ. අන්න ඒ වගේ සෙන්ඩස් නිර්මාණය කිරීම සඳහා අවශ්‍යතා තියෙනවා. මොකක්ද මේ අවශ්‍යතා? පළවෙනි එක තමයි වඩු කර්මාන්ත ඉගෙන ගන්නට ලී දඬු උපකරණ අවශ්‍ය වුණා වගේ සෙන්ඩස් එකක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වෙනවා අංක 1ට words අවශ්‍ය වෙනවා. එහෙනම් මේ මොහොතේ ඔබ තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න අවශ්‍ය නම් words ඉගෙන ගන්න ඕන පුළුවන් තරම්. words පුළුවන් තරම් word stock එක improve කර ගැනීම තුළින් අපිට sentence හදන්න ඉගෙන ගැනීමේ හැකියාව ලැබෙනවා. ඊගාවට වඩුවාට ශිල්පීය දැනුම අවශ්‍ය වුණා වගේ මේ sentence නිර්මාණය කිරීමේදී sentence එකක් නිර්මාණය කරන standard rules තියෙනවා. මෙන්න මේ rules ටික ගැන අපි දැනගන්න ඕනේ. ඊකට අවශ්‍ය අපිට rules. right? මේ rules අවශ්‍ය වෙනවා. එතකොට මෙන්න මේ words rules භාවිතා කරලා sentence එකක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. දැන් මෙතනදී මම පළමුවෙන්ම ඔබට පැහැදිලි කිරීමක් කරනවා මෙන්න මේ words ගැන. words වල විශේෂත්වයක් තියෙනවා. අපි දන්න භාෂාව සිංහල භාෂාවත් එක්ක අපි සංසන්දනයක් කරමු. ඉංග්‍රීසි භාෂාව කිසියම් වර්ගීකරණයක භාෂා වර්ගීකරණයක් කරනවා. ඒ යටතේ අපි ඉංග්‍රීසි වලට කියන English is not a phonetic language කියලා. එහෙම කියන්න හේතුව තමයි අපිට සිංහල භාෂාවේ හෝඩිය දන්නවනම් අපිට ඕනම වචනයක් අකුරු ගලපලා ලියන්න පුළුවන්. ඕනම වචනයක් ප්‍රොනවුන්ස් කරන්න, උච්චාරණය කරන්න පුළුවන්. හැබැයි ඉංග්‍රීසි භාෂාවේ words වල මෙහෙම අකුරු ගලපලා ප්‍රොනවුන්ස් කරන්න, අකුරු ගලපලා ලියන්න මේ හැකියාව තියෙනවද? ඒ පොඩ්ඩක් හිතන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපි ගමු. ටන් කියන වර්ඩ් එක. මේ ටන් කියන දිවට. මේ ටන් කියන වර්ඩ් එකේ අකුරු ගලපන්න ගියොත් කොහොමද අපි ඒක අකුරු ගලපලා ගොඩනගන්නේ? මේ ටන් කියන වර්ඩ් එකේ ස්පෙලිං අපි ලියුවොත් TONGUE. කොහොමද මේක අකුරු ගලපන්නේ? අකුරු ගලපන්න අපහසුයි. එහෙනම් අද ඔබ තේරුම් ගත යුතු ප්‍රධානම කාරණය තමයි ඉංග්‍රීසි වචන සම්බන්ධව. අපි ඉංග්‍රීසි words ඉගෙන ගන්නකොට ඉංග්‍රීසි words වලට අකුරු ගලපලා ලියන්න බෑ. අකුරු ගලපන්න අපහසුයි. අනේ නිසා ඉංග්‍රීසි වචනයක් පාඩම් කරනවා නම් ඉගෙන ගන්නවා නම් අනිවාර්යයෙන්ම ස්පෙලිං සමග අපි ඉගෙන ගන්න ඕනේ. අංකයකට මතක තියාගන්න ඕන කාරණයක්. එහෙම නැත්නම් අපේ මේ කාර්යය කරගන්න බැරි වෙනවා. අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන කාර්යය කරගන්න බැරි වෙනවා. මේ පාත් එකේ හරියට යන්න ඕනේ. අකුරු ටික ඉගෙන ගන්න ඕනේ ඉංග්‍රීසි words කරනවා නම්. ඉගෙන ගන්නවා. දෙවෙනි කාරණේ අපිට සිංහල words අපිට පුළුවන් ඕනම වචනයක් ප්‍රොනවුන්ස් කරන්න. අකුරු ටික ගලපලා. හැබැයි ඉංග්‍රීසි words එහෙම කරන්න අපහසුයි. අපි උදාහරණයක් විතර ගත්තොත් අපි මේ PURE කියන වර්ඩ් එක ගත්තාම මේක ප්‍රොනවුන්ස් කරන්න. PO කියලා. හැබැයි මේකේ අකුරු ගලපන්න ගියොත් එහෙම අපිට පුරේ කියලා තමයි ප්‍රොනවුන්ස් කරන්න වෙන්නේ. ඒක වැරදි උච්චාරණය. එහෙනම් නිවැරදි උච්චාරණය තමයි PO. එහෙනම් අපි දැනගෙන උච්චාරණය කරන්න ඕනේ. right? අපි තව වර්ඩ් එකක් ගමු. BURY. How can you pronounce this term? මේ කොහොමද උච්චාරණය කරන්නේ?
මේ වර්ඩ් එක උච්චාරණය කරන්න අකුරු ගලපලා උච්චාරණය කරන්න ගියොත් එහෙම අපිට මොන උච්චාරණ මොන විදිහට එයිද දන්නේ. හැබැයි අපි මේකේ නිවැරදි උච්චාරණ දැනගන්න ඕනේ. අන්න මේ විදිහට මේ ඉංග්‍රීසි ටර්ම්ස් වල ප්‍රොනවුන්සියේෂන් එක අපි නිවැරදිව දැනගන්න ඕනේ. ඒක ඉගෙන ගන්න ඕනේ. උච්චාරණය නැත්නම් අපිට විවිධ දේවල් තමයි කියවෙන්නේ. එහෙනම් අපි මෙතනදී ඉංග්‍රීසි වර්ඩ්ස් වල අපි කාරණා දෙකක් ඉගෙන ගත්තා. දැන් එකක් තමයි ඉංග්‍රීසි වර්ඩ්ස් වල අකුරු ගලපලා වර්ඩ් එක ලියන්න බෑ. අකුරු ගලපලා වර්ඩ් එක ප්‍රොනවුන්ස් ගන්න බෑ. අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් අපිට තියෙනවා අභියෝගයක්. ඒක තමයි මේ කාර්යයන් දෙක කරගන්නවා වර්ඩ් සම්බන්ධව. සිංහල භාෂාව වගේ නෙමෙයි. රයිට්. එහෙම කළොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අදාළ ටාගට් එකට අපි යන්න. ඒ වගේම තමයි ඉතාම වැදගත් කාරණය තමයි අපි සෙන්ටෙන්ස් ගොඩනැගීමේදී words rules අවශ්‍යයි. rules ඉගෙන ගන්න words තියෙනවා. words ප්‍රමාණය එකතු වෙන්න තමයි අපිට language ඉගෙන ගන්න පහසු වෙන්නේ. එහෙම නැතුව අපිට words නැත්තම් words ඉගෙන අපේ words ප්‍රමාණය අඩු නම් අපි ගාව තියෙන language එක rules ඉගෙන ගැනීමෙත් අපහසුතාවක් ගොඩනගෙනවා. අපි උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම බයිසිකලයක් පදින්න නම් ඉගෙන ගන්න නම් බයිසිකලයක් තියෙන්න ඕන. නැතුව බයිසිකල් පදින්න ඉගෙන ගන්න බෑ. ස්විමින් කරන්න නම් අදාළ වතුර තියෙන water තියෙන ඒ ස්විමින් pool එකක් නැත්නම් අදාළ ස්ථානයක් තියෙන්න ඕන. නැතුව අපිට ස්විමින් ඉගෙන ගන්න බෑ. මෙන්න මේ સિદ્ધාන්තය. මෙන්න මේ දේ වගේ තමයි සෙන්ටෙන්ස් ගොඩනැගීමේදී rules ඉගෙන ගන්න නම් අනිවාර්යයෙන්ම words අංකයකට වැදගත් වෙනවා. ඒ නිසා word stock එක improve කරගන්න ඕනේ. මෙන්න මේ කියපු මම පැහැදිලි කරපු පදනම මත සිට. ඒක කරාට වැඩක් වෙන්නේ නැහැ. කරාට හරියන්නේ නැහැ. right? එහෙනම් ඒක තමයි අංක 1ට වැදගත් වෙන්නේ මේ words සම්බන්ධව. words practice කරද්දී pronunciation එක සහ spelling ඉතා වැදගත් අංක 1. දෙවෙනි කාරණයට අපි යමු rules කියන කතාව. rules. මේ rules වලට හරි ලස්සන තව වචනයක් තියෙනවා. ඒක තමයි grammar කියන්නේ. grammar. grammar ව්‍යාකරණ කියලා කියනවා. එතකොට sentence එක ගොඩනගා ගැනීම සඳහා ඊගාවට අත්‍යවශ්‍ය වූ කාරණය තමයි මේ grammar නැත්නම් rules කියන්නේ. එතකොට මේ rules ගත්තාම අපි උදාහරණයක් විදිහට sentence එකක් ගමු. We are learning English now. අපි දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉන්නවා. sentence එකක් හදුවා. දැන් මේ sentence එක මට හදන්නේ මම rules පදනම් කරලා. standard rules පදනම් කරලා තමයි sentence එක ගොඩනගන්නේ. right? එතකොට නැත්නම් අපි ඒවට කියන grammar කියලාත් කියන්න පුළුවන්. sentence එක ගොඩනගන්නේ. මෙන්න මේ rules ටික අපි ඊගාවට ඉගෙන ගන්න ඕනේ. දැන් මේ sentence එක දිහා බැලුවොත් මේක යම් කිසි rules ටිකක් තියෙනවා. ඒකත් තමයි මේ sentence එක අපි capital letter එකකින් පටන් ගන්න තියෙනවා. අවසානයේ full stop එකක් තියලා තියෙනවා. ඒ වගේම we කියන subject එක plural නිසා ආ කියන එක භාවිතා කරලා තියෙනවා. ඊට පස්සේ ආත් එක්ක present participle භාවිතා කරලා තියෙනවා. ing form එක verb එකේ. ඒ වගේම මේ sentence එකේ structure එක විදිහට අපි ගොඩනගුවොත් මේක ඇවිල්ලා subject plus verb plus object කියන structure එකට අනුව adverb එකකුත් භාවිතා කරලා තියෙනවා. මෙන්න මේ structure එක මේ sentence එක ගොඩනගලා තියෙන්නේ. මෙන්න මේගේ ඕනම sentence එකක rules ප්‍රමාණයක් තියෙනවා. අපි rules වලට තමයි sentence එක ගොඩනගන්නේ. right? අනේ නිසා අපි sentence එකක් හදනකොට මෙන්න මේ rules ටික අපි ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම මේකේ තියෙනවා pronoun එකක් තියෙනවා. verb එකක් තියෙනවා, nouns භාවිතා කරලා තියෙනවා. adverbs තියෙනවා. මෙන්න මේ දේවල් ටික පිළිබඳව අපි හොඳ අවබෝධයක් තියෙන්න ඕන sentence ගොඩනගන්න. එහෙනම් අපි මේ rules යටතේ, grammar යටතේ ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි language එකේ කොටස් 9ක් ආවරණය කරගන්න ඕනේ. මේ කොටස් 9 තමයි nouns, verbs, adjectives, adverbs, pronoun, preposition, conjunction, interjection and determinants කියන මේ කොටස් 9 ගැන අපිට යම් අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ basic level එකකින් intermediate level එකට advanced level දක්වා යමි ගමන් කිරීම තුළින් language එක අපිට ඉහළ මට්ටමේ භාවිතා කිරීමේ ඒ කුසලතාවය ලැබෙනවා. මෙන්න මේ rules සම්බන්ධ. මේ කොටස ගැන අපි හොඳ අවබෝධයක් තියෙනවා. එහෙනම් sentence නිර්මාණය කිරීමේදී ඔබ මේ වෙනකොට දන්න දේ තමයි words ටික සහ මේ rules අපිට පිළිබඳ අවබෝධයක් අරන්
usage එක තියෙන්න ඕනේ. ඒක තමයි වැදගත්ම දේ. usage කියලා කියන්නේ in order to speak කතා කරන්න අවශ්‍ය නම් අපි we should speak අපි කතා කරන්න ඕනේ. in order to write අපිට ලියන්න ඕන නම් අපි ලියන්න ඕනේ. writing කරන්න ඕන. කොච්චර කතා කරත් ලියන්න බෑ. කොච්චර ලිව්වත් කතා කරන්න බැරි වෙනවා. මේ ස්කිල් දෙක වෙන වෙනම භාවිත කරනවා. මේකත් එහෙමයි. මේ ස්කිල් දෙකත් සේමයි. listen also same. අපි අහුම්කම් දෙන්න ඕනේ. අපි listening skill එක improve කරගන්න නම්. reading උත් අපි read කරන්න ඕනේ. මේවා කාර්යයන් කිරීම තුලින් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ sentence නිර්මාණය කරනවා කියන තැනට යන්න. අපි අපිට තියෙන සාමාන්‍ය පාසල් ශිෂ්‍යයෙක් නම් අපිට අපේ පාසල් කාල සීමාව තුළ අපිට හම්බ වෙන O level exam එක. A level exam. මේක English papers ගත්තාම මේ ස්කිල් තමයි චෙක් කරලා බලන්නේ. මේ ස්කිල් චෙක් කරද්දී අපිට මේ sentence ගොඩනගා ගන්න පුළුවන් නම් විශේෂයෙන්ම O level A level වල writing skill එක අපිට කරගන්න පුළුවන් sentence හරහා. ඒක තමයි බලන්නේ papers වල සමහර කොටස් වල. ඊට අමතරව rules බලනවා. words බලනවා. writing skill බලනවා. මේවා තමයි බලන්නේ. O level exam. එතන එහා exam ගත්තාම IELTS exam එක, PTE exam, එතන එහා ඕනම exam එකක් ගත්තාම ඒක international exam ගත්තාම ඒ වගේ මේ skill හතරම check කරනවා. speaking, writing, reading, listening. ඒ skill හතරම check වෙන නිසා අපිට ඒවා වෙන වෙනම practice කරන්න පුළුවන්. මේ sentence ගොඩනැගීමේ මූලික හැකියාව තියෙනවා නම් ඒවට අපිට යන්න ඉතා පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඔබට මෙතනින් අවසාන සාරාංශය විදිහට අපි ගත්තාම එතන වැදගත් දේ තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන එකේ ප්‍රධාන කාර්යය වෙන්නේ sentence නිර්මාණය කිරීම කියන එක හොඳට මතක තියාගෙන ඒ සඳහා අත්‍යවශ්‍ය කාරණා වන word stock එක improve කරගන්න ඕනේ. ඒ nouns ටික, verbs, adjectives මෙන්න මේ adverbs කියන words ටික අපිට improve කරගන්න ඕනේ. දැන් මෙතනදී මගේ ඊගාව lesson එකක් මම ගෙනා words සම්බන්ධ කොහොමද words ඉගෙන ගන්න කියන එක සම්බන්ධ මේ lesson එක හරහාම අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් විදිහට මම මේක ඔබට ඉදිරිපත් කරනවා. මේ සියලුම කාරණා ආවරණය වෙන විදිහට. මේක ඊගාව වීඩියෝ එකෙන් ඔබට ගේනවා මේ කොහොමද මේ words හරහා language එක ගොඩනගා ගන්න කියන එක. ඒක right. එතකොට ඔබට මේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගත්තාම ඒ වීඩියෝ එක එනවා. ඒකෙන් ඔබට language එක එතනින්ම තව මුදල් වියදම් නොකර අමතර ගාස්තු ගෙවන්න නැතුව නොමිලේම ඉගෙනගෙන lesson එක හරහාම language එක ගොඩනගා ගන්න පුළුවන් විදිහ තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේම rules ටික සම්බන්ධව අදාළ lesson ඔබට මම ලැබෙන්න සලස්වනවා ඉදිරිපත් කරනවා. එතකොට මෙන්න මේ කාරණා සම්බන්ධව ඔබේ අවධානය යොමු කරන්න අද සිටම මේ මොහොත සිටම ඔබ ඉන්න තැනද sentence නිර්මාණය කරන්න. මේ දේ අද ඔබට මම පැහැදිලි කරා මේ වීඩියෝ තුලින්. ඊගා වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. සුබ දවසක් වේවා සියලු දෙනාට.